කටින පින්කමක ආනිසංසය තමයි විශේෂ ආනිසංසය. කටින පින්කමේ අතුරු ආනිසංස වචනෙන් කියලා නිම කරන්න අපිට බෑ. ප්‍රධානම ආනිසංසය තමයි කටින පින්කමක සිඳින්න බැරි පිනක් රැස් වෙනවා. ඒ කියන්නේ ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව වෙන දෙයකින් සිඳින්න බෑ. අපි උදාහරණයකට ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ ළඟින් ධර්මය ඇහුවා අජාසත් ධර්මය අහලා නැගිටලා යනකොට භාග්‍යවතුන් වහන්සේ වදාලා භික්ෂුන් වහන්සේලාට පින්වත් මහණෙනි මේ අජාසත් පියා මරලා තිබ්බේ නැත්තම් මේ ඉන්න ආසනයේම සෝවාන් වෙනවා කියලා. එතකොට ඔහුට සෝවාන් වෙන අවස්ථාව සින්දා පියා මැරීම කියන කර්මයෙන්. එතකොට කල්යාණ මිත්‍රයන් කරා පැමිණීමේ ධර්මය අවබෝධ කර ගැනීමේ යම්කිසි එයාට අවස්ථාවක් ලැබෙනවද? ඒ අවස්ථාව මගහැරෙන්නේ කටින පින්කමක් කළ කෙනෙක් අතින්.